තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ මිථුන ලග්නයේ උපන් ඔබ ගැන. මිථුන ලග්නයේ උපන් ඔබ මානුෂීය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇති කෙනෙක්. මානුෂීය ගතිය, අනුකම්පාවද ඇති කෙනෙක්. ඒ වෙලාවට උවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තියෙන කෙනෙක්. කතාවේදී සෑම කෙනෙක්ම සෑම දෙයක්ම දන්නා කෙනෙක් බව උඩින් පෙන්වන කතා කරයි. දක්ෂ චින්තනයක් නම් නොවේ. නිතරම අදහස් වෙනස් වෙනවා. ඒ නිසාම පටන් ගන්නා දේවල් මුලින් සිතූ හැටියට නම් අවසන් කරන්නේ නැහැ. පරස්පර විරෝධී වේ. ඒ වගේම බුධ කියන ග්‍රහයා බලවත් වුණා නම් මිථුන ලග්නයට දක්ෂ කතිකයෙකු, කාව්‍යකාරයෙකු, සංගීතඥයෙකු වීමට ඉඩ තියෙනවා. නිතරම වෘත්තීය 2-3ක් කරන කෙනෙක්. වැඩි ගණනක යෙදෙන කෙනෙක්. එකක් කරගෙන යන ගමන් තව එකක් ගැන සිතයි. සමහර විට ස්ත්‍රී පක්ෂය නිසා ධනහානියට පවා පැමිණෙනවා. මිථුන ලග්න පුරුෂ හිමියන්. නවයේ පාපේකු හිටියොත්, නවය කියන ග්‍රහය කොටුවේ පාපේකු නොසිටියොත් හොඳ ආගමික භක්තිය ඇති කෙනෙක්. හිටියොත් නම් ආගමික භක්තියක් ඇති කෙනෙක් නෙමෙයි. ඇවිදිලි වලට ප්‍රියයි. ඇවිදින්න හරිම කැමති. වැඩේ යෙදී සිටින තුරු ඒ වැඩේම දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත්‍ර සත්වය ඇති කෙනෙක්. කලින් පළපුරුද්දක් නැතිව අමුතුම වැඩක් වුවත් එයාට නොපැළිකිලිව කරන්න පුළුවන්. දුර්වලකම් හැටියට අපිට පෙන්වන්න පුළුවන් පටන් ගන්නා වැඩ අවසන් නොකරන අතර මග අතහැර දැමීමකින් දවසින් දවස අදහස් වෙනස් කිරීම. ඒ වගේම නිස්කලංකයේ භාවයකට නැතිකමක්මත් වේ. ඒ වගේම රෝගාබාධ විදිහට අපිට කියන්න පුළුවන් පෙනහැල්ලේ රෝග, නියුමෝනියාව, ඒ වගේම සමේ රෝග ආදී පපුවේ ප්‍රදේශවල රෝග බහුලව වාත රුධාවද ලෙහෙසියෙන් දැනගන්න පුළුවන්.